මැතිවරණයෙන් පස්සේ JVP ගැන මිනිස්සු කතා කරන්නේ ඉතින් දැන් 2022 JVP එක මොකද්ද කළේ අර മന്ത്രിවරයා මරලා නිකන් හිටියේ නෑනේ ගෙවල් මංකොල්ල කෑවා මංකොල්ල කාලා ගෙදර අරන් ගියා ගිනි තිබ්බා ගෙනියන්න බැරිව ගිනි තිබ්බා අර බාත් รู ම් වල එම ගෙනියන්න බෑනේ ඒවා පොළු වලින් කැඩුවා යෝජනා කරේ තියෙන එක මරලා තියෙන එක මංකොල්ල කාලා නැති එකට බෙදන්න 2022 යාළ වෙනුවෙන් හිරේ ගියානේ මේ ළමයි ටික ඔව් මේ පෙළපාලි ගිහිල්ලා ඔව් ඒ කට්ටිය ගන්න උදව් කරෙත් නෑ දැන් 1000 ගාණක් ඉන්නව නඩු එකෙක්වත් බලන්න JVP එක මන්ත්‍රී කෙනෙක්වත් යන්නේ රිමාන්ඩ් එකට විජේරු සහෝදරයා හිරගෙදර ඉඳලා ලියන සටහන් සිංහලට පොතක් හැටියට පොත් ලියන එක පටන් ගත්තේ මම විජේරු සහෝදරයා නිදාස් වුණාට පස්සේ පළවෙනි බඩිය මම වසන්ත පොඩි මල්ලි කෙනෙකුට තමයි මම මේ ව්‍යාපාරේ බාර දුන්නේ මම බාර දෙනකොට 372000ක් හිටියා එක්කෙනෙකුගේ රුපියල් 20යි සමාජික මුදල කවුරු හරි ගණන් හදා ගන්නකෝ මාසෙට 372000ට රුපියල් 20න් වැඩි කරලා ගන්න ඕම තමයි සල්ලි එන්නේ පක්ෂයට පුරුෂයම තුලින් මගේ එකෙන් විතරයි ඔබතුමාලා ගන්න කප්පන් ටික මම මේක කියන්නේ නැහැ ඔකට කප්පන් කියලා කියන්න හොඳ නැහැ මෙහෙම කියමු මේ පක්ෂයේ අරමුදලට පක්ෂ මැතිවරණ කටයුතු කියලා ව්‍යාපාරික ප්‍රජාවන් අපි සල්ලි එකතු කරනවා. පක්ෂ විනයක් ඇතුව ගිහලා සල්ලි අරගෙන එනවා. මිලියන ගණන්ද ගන්න? මිලියන ගණන් රුපියල් නිකන් 50 ලක්ෂ 50000ව නෙමෙයි. ඒ සල්ලි පාක් කරන්නේ කොහෙද මේ මිනිස්සු? දැන් මේ දැන් පිටරට ගිහින් පාක් කරගන්න දැන් තියෙනවා. ඒවා මේ සාමාන්‍ය දැන් ඔය කාටවත් හරිම දක්ෂයිනේ කට්ටිය. ඒවට හරිම දක්ෂයි. ඒ පාක් කරගන්න තැන් Tamanට ඕන විදිහට ඒවා වියදම් කරන්න ඕන විදිහ දුප්පත් වගේ ඉන්න විදිහ ඇක්ටිං පාර ඒක හොඳටම දන්න මේ රටේ මිනිස්සු JVP එක ඇත්ත දැනගෙන හිටියේ නෑනේ දැන් මිනිස්සු ටික ටික බුද්ධිමත් මොඩ මිනිස්සු නෑ අපේ රටේ ඒ වෙලේ පෝර නැතුව තීටි තෙල් නැතුව වතුර නැතුව පාරට බහලා ඔක්කොම JVP උනාට දැන් ඒ ගැම්ම දැන් ඒ කාලේ තිබි JVP එකට බයේ ඔක්කොම පාරේ වෙන කවුරු දේශපාලනය කරේ නෑ දැන් එහෙම නෙමෙයි දැන් කවුරුත් දේශපාලනය කරනවා